ගෞරවයෙන් පිළිගන්නවා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ උතුම් වූ බලවත් වූ නාමයෙන්. දේව වචනේ කියලා තියෙනවා යේසුස් වහන්සේ කියලා තියෙනවා මාගේ නාමයෙන් යාඥා කර ඉල්ලන කොයි දෙයක් නමුත් ලැබුණා කියලා හිතන්න කියලා. ඉතින් සමහර වෙලාවට අපි යාඥා කරන දේවල් අපිට ලැබුණේ නැත්නම් අපි දැන් අපි යාඥා කරනකොට අපි යාඥා කරන්නට ඕන ඔබ වහන්සේගේ වචනේ මෙහෙම කියලා තියෙනවා කියලා ඒ වචනේ මෙනෙහි කරමින් යාඥා කරන්නට ඕන. එතකොට සමහර දේවල් වලට අපිට පිළිතුරු ලැබෙනවා සමහර දේවල් වලට පිළිතුරු ලැබෙන්නේ නැති ප්‍රශ්නක් තියෙනවා. එතකොට අපිට දෙවියන් වහන්සේගෙන් අහන්නට පුළුවන් ඇයි ඒ ප්‍රශ්නෙට පිළිතුරු නැත්තේ කියලා. එතකොට දෙවියන් වහන්සේ ඒ ප්‍රශ්නෙට අපි බලාපොරොත්තු වෙන දේ අපිට නොලැබුණේ ඇයි කියලා ඒක අපිට දෙවියන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒකට හේතුව පෙන්වලා දෙනවා. ඒක අපට කරදරයක් වෙන්න ඉඩ තියෙන දෙයක් හරි අපිට පාඩුවක් මොකක් හරි එහෙම තියෙන දෙයක් හරි ඒක අපට දෙවියන් වහන්සේ පෙන්වලා දෙනවා. ඇයි ඒ ප්‍රශ්නෙට අපි හිතන විදිහට විසඳුම් නොලැබෙන්නට හේතුව කියලා. ඉතින් ඔබත් දෙවියන් වහන්සේට යාඥා කරනකොට අපිට හැම දෙයක්ම දෙවියන් වහන්සේ අපේ ජීවිතේ හැම දෙයක්ම දෙවියන් වහන්සේත් එක්ක අපට කතා කරන්නට පුළුවන්. අපි හැමදාම හැම දෙයක්ම විශ්වාසයෙන් දෙවියන් වහන්සේත් එක්ක කතා කරනවා නම් අපේ ජීවිතේ ප්‍රශ්න වලට අපිට විසඳුම් ලැබෙනවා. දැන් අපි හිතමුකෝ අපි ලෙඩව ඉන්නවා කියලා. අපි ඒ ලෙඩේ සුව වෙන්න කියලා අපි යාඥා කරනකොට අපි නිතරම අපි උදේ හවස නිතරම අපි යාඥාවෙන් ඉන්නකොට ඒ ලෙඩේ ගැන කී අපි යාඥා කර ඉන්නකොට අපේ මනස අර අපි මම ලෙඩෙක් මට සුව වෙන්න ඕනේ මම ලෙඩෙක් එහෙම හිතන එක අයින් වෙලා අපි අර දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න පුරුදු වෙනවා. එතකොට අර අපි ලෙඩෙක් කියන මානසිකත්වය අපෙන් අයින් වෙලා ඊට පස්සේ අපිට සුවය ලැබෙනවා. කොහොමද දෙවියන් වහන්සේ සුවය දෙනවා? දෙවියන් වහන්සේ තුල අපි ජීවත් වෙනකොට දෙවියන් වහන්සේ සුවය දෙනවා, දිව්‍යමය සුවය දෙනවා අපිට. එතකොට අපිට ලෙඩ හැදෙන්නේ ඇත්තටම සමහර අය කියනවා ලෙඩ හැදෙනවා කියලා. මගේ ජීවිතේ නම් මං හෙම්බිරිස්සාවක් ඇස්සක් වගේ හැදුනොත් ඇරෙන්න ලොකු බරපතල ලෙඩ මගේ ජීවිතේ නැහැ. ඉතින් මං අවඩ ඉන්න අය දන්නවා. ඉතින් සුවයෙන් අපට ඉන්න පුළුවන් අපි දෙවියන් වහන්සේ තුල නිතරම යාඥා කරමින් නිතරම දෙවියන් වහන්සේට සම්බන්ධව ඉන්නකොට. ඉතින් ඔබත් දෙවියන් වහන්සේට නිතරම යාඥා කරන්න නිතරම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධව ඉන්න. ඊට පස්සේ එතකොට ඔබේ ප්‍රශ්න වලට දෙවියන් වහන්සේගෙන් පිළිතුරු ලැබෙනවා. එම්නම් ජේස්පීටයි හැමෝටම සුබ වාසනාවන්ත නිරෝගීමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ උතුම් බලවත් වූ නාමයෙන් ජේස්පීට